වෝම් ටෙඩි ලිප්ස්ටික් ෂේඩ් එක ගන්න කලින් මෙන්න මේ වීඩියෝ එක බලන්න. මම ගියා මැක්ස්ටෝ එකට වෝම් ටෙඩි ලිප්ස්ටික් එක ගන්න. හැබැයි මම එක ඇප්ලයි කරාට පස්සේ මට තේරුණ දෙයක් තමයි ඒක මගේ ස්කින් ටෝන් එකට ගැලපෙන්නේ නැහැ කියන එක. TikTok එකේ ගොඩාක් වීඩියෝස් දැකපු නිසා ලංකාවේ වගේම පිටරට මේක රෙකමන්ඩ් කරලා තියෙන නිසා මටත් ඕන වුණා මේ ෂේඩ් එක try කරලා බලන්න. හැබැයි ඔයාලනොත් මොකද උනේ කියලා මං ඒ ෂේඩ් එක ඇප්ලයි කරපු ගමන් මගේ මූණ ටිකක් අඳුර වෙන්න ගත්තා. අපි සාමාන්‍ය ලිප්ස්ටික් එකක් ගෑවහම තියෙන අර එළිය ඒ කලර් එකකින් මට ආවේ නැහැ. හැබැයි ඔයාට තියෙන්නේ මගේ ස්කින් එකට වඩා ෂේඩ් එකක් දෙකක් අඩු ස්කින් ටෝන් එකක් නම් ඔයාට මේ කලර් එක සමහර විට හරියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් සමහර කලර්ස් එක මික්ස් කරලා ගන්න. ඉතින් normally මට ඕනුනේ day to day life මට ගාගෙන යන nude ලස්සන shade එකක්. මම මේ කලර් එක ගාගෙන ඉන්න කලර් එක තමයි දැන් මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් මම hours spend කරලා MAC store එකේ මම හොයාගත්තා අපිට ගැලපෙන හරිම කලර් එක. මේ තමයි MAC එකේ තියෙන මේකේ නම්බර් එක හැවිලා 616 top කියන කලර් එක. This color is everything guys. ඇත්තටම මම මේක ගාගෙන ඉන්නේ lip liner එක. හැබැයි ඔයාට මේක lip liner එකක් නැතුව උනා try කරන්න පුළුවන්. ඉතින් ඔයාත් මං වගේ skin tone එකක් තියෙන කෙනෙක් නම් මේ lipstick එක try කරලා බලන්න. මේක හරිම ලස්සනයි. මං කියන්නම් මම මේ color එක හොයන්න ඇයි හේතු වුණේ කියලා. දැන් අවුරුදු 3කට විතර කලින් අපේ අක්කා ගාව තිබුණා ලස්සන කලර් එකක් ෆාමසි කියන බ්‍රෑන්ඩ් එකේ. ඒක ගත්තා Cool Planet එකෙන්. ඉතින් ඒ කලර් එක ඉවරයි. මම මේ මෑතක් වෙනකම් මේකේ ලිප්ස්ටික් එකක් මම තියාගෙන හිටියා. The color is so beautiful. මම එක මෙහෙ ආවට පස්සේ ලංකාවෙන් ආවට පස්සේ මම හැමතැනම හෙව්වා Sephora එකේ, MAC එකේ. මට කොහෙවත් ඒක හොයාගන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ කලර් එක තමයි ඒක. මේක ඇත්තටම ඒ කලර් එකට ගොඩාක් similar. ඒකමද මන්දා. ඉතින් finally I found it. මම අවුරුදු මාගේ දැන් මෙහෙ ඇවිල්ලා මම අවුරුදු 3ක් වෙනවා. මම අවුරුදු 3ක් තිස්සේ මගේ කලර් එක හෙව්වා. මට ඒක හම්බුනේ නැහැ. ඉතින් මේ කලර් එක අනේ වගේ හරිම ලස්සනයි. ඔයාට ඕනම කලර් එකකට ඒක මැච් වෙනවා. මොකක් ඇන්දත් මීට වඩා ඩාර්ක් එකක් ඇන්දත් හරිම ලස්සනට ඔයාගේ ස්කින් ටෝන් එක පොඩක් අප් කරලා පෙන්නනවා. හැබැයි ඔයාට තියෙන මගේ ෂේඩ් එක වගේ නෑ. අනිත් එක තමයි ලිප්ස්ටික් තෝරගද්දී හොඳටම කල්පනා කරන්න මම මේ වෝම් ටෙඩි එකෙන් ඉගෙනගත්ත එකම දේ තව කෙනෙකුට ගැලපෙන ෂේඩ් එක අපිට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. රෙඩ් වගේ කලර්ස් සමහර වෙලාවට ගැලපෙනවා. but මේ වගේ කලර්ස් new shades online එහෙම purchase කරන්න යන්න එපා. මම online දාන්න ගිහිල්ලා නෑ එක්ක කමක් නෑ ගාලම බලනවා කියලා හිතලා තමයි මම store එකටම ගිහිල්ලා මේක purchase කරේ. ඉතින් ඒ හින්දා ඔයා ලිප්ස්ටික් ෂේඩ් එකක් තෝරගද්දී ඔයාගේ ස්කින් එකට ගැලපෙන එක තෝරගන්න. ඔයා ගෑවට පස්සේ නිකන් ඔයාගේ මොනවා washed out වෙලා වගේ තියෙන ලිප්ස්ටික් ගන්න එපා. ඒකෙන් ඔයාගේ තියෙන ලස්සන නැති වෙලා යනවා. එහෙනම් ඔයාත් ෆෝම් ටෙඩි අරගත්තද? ඔයාට ඒක කොහොමද උනේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. Bye.